පඳු බැඳගෙන ගෙනවිත් ගෙදරට දෙන දෙයෝ දෙනවෝ kamu මේ ඇත්ති වෙන කැන්ටන් ඇවිත් කොච්චර කල් වෙනවද? දැන් අවුරුදු 3ක පහුරා කොහොමද? ඒ තාම දරුවෝ නෑනේ. ඒකනේ කපු මහත්තයා. හැබැයි මට පේන විදියට මේ ඇත්තිට දරු ඵලෙ එමටයි. මුලින්ම ලැබෙන්නේ පිරිමි දරුවෙක් කොහොමද? දෙවනුවට කම්බායක්. මට කියන්න වෙන්නේ මුන්නයි උනන්දුව මදිකම තමයි. කපු මහත්තයා මේ මගුලක් කතා කරනවා. ඒ ගැන දන්නේ මමනේ. අනේ ඔව් කපු මහත්තයා. ඒ අතින් නම් මෙයා හරි උනන්දුයි. ළඟදී අපේ ඇඳත් කඩන් වටුණා. අම්මපා ඒකනේ මෙයාගේ වදේට කපු මහත්තයා හොයාගෙන ආවේ. මම මේ ලියන කරුණු කාරණා ටිකයි ලියන බෙහෙත් ටිකයි පිළිවෙලට කරනවා හොඳයි. කවුද? මෙයාද මමද? තවු මොකටද කලබල වෙන්නේ? එතකොට මන්ද බොන්න ඕනේ. මෙයාලගේ ඇඬකුත් කැඩුවා කිව්වනේ. ළඟට ආවද? තමුන් විතරක් බොනවා හොඳයි. මුලින්ම ඉස්සෙල්ලාම පිරිමි දරුවෙක් හම්බ වෙයි. ඕ. මේකේ තියෙන වතාවත් පිළිවෙලට කරනවා හොඳයි. එහෙමයි කපු මහත්තයා. අපි එන ගිහින් එන්න. හරි. අර ඔයාගේ වදේට ඔය කපුවා හම්බෙන්න ආව මිස මට නම් ඕක ගැන තම සතේක විශ්වාසයක් නැහැ. මාව කැන්දන් එනකම්ම මං ගැන අවිශ්වාස කරපු මිනිහානේ. මේව අවිශ්වාස කරන එක පුදුමයක් කිය. ඕන් පටන් ගත්තා. පරණ කොන්තරා දින්න. මේ ඒක නෙමෙයි. ඔය කපු මහත්තයා දීපු බේත් පාවිච්චි කරන හැමනේ මම ඔය මේ බලලා දෙන්න. ඒක බලා ගන්න බැරිය. අද නම් මගේ ඇඟට ටිකක් හරි නෑ වගේ රාණිය. ඒ මොකද? අනේ කවුද බන් දන්නේ? නෝනා අර කප් මහත්තයා දීපු වතාවත් කරාද? යා බන් කළා. ඒ කපු මහත්තයා කීව දවසට නෙවෙයි. අපි මහත්තයාට ඕන දවසේ කළේ. ඒ මොකද අපේ මහත්තයා ඇත්ත නැත්ත හොයා බලනකන් හිටියා බං. අපි අපේ ඒ වතාවත් කරන්න ගිහින් මගේ බාගෙට පණ ගියා. අපේ ඕක ඉතින් ඒ හැටි කාර්යයක් ඈ. නෝනා ඇහුණද? ඒ කපු මහත්තයා දෙයක් කරොත් කිරි ගහට යන්නා වගේ හරියට හරි.
අනික කොහොමද ඒක දන්නේ? මං දන්නේ මගේ අත්දැකීමෙන් තමයි. එහෙමද? බලමුකෝ. දින 3න් ප්‍රතිඵල කියනවයි කියවනේ. මොකද කොමුද මේ අසනීපයක්ද? නෑ අනේ. එහෙනම් මොකද මේ? ඔයාගේ කිරිමි දරුවා දෙනවද තමයි? අයිනේ. මොන පිස්සුද නෝනා? ඔය ඉන්නේ ගෑනු දරුවෙක්. එහෙම වෙන්නේ කොහොමද? කපු මහත්තයා කිව්වනේ. මහත්තයාගේ පළවෙනි දරුවා පිරිමි දරුවෙක් කියලා. ඔව් ඒක ඇත්ත. මහත්තයාගේ පිරිමි දරුවා ඉන්නේ මං ගාව. ගෑනු දරුවා තමයි නෝනා ගන්නේ. මොනවද මිනිහා මේ කියන්නේ? නෑ ඩාලින් මේ කපු මහත්තයා දීපු දෙයක් ටෙස්ට් කරයි. අපිට මම මලු බැඳගෙන ගෙනවිත් ගෙදරට දෙන දෙයෝ